ඔව් කපු මහත්තයා වුණා අනේ අනේ කරමු. කමන්නේ. කොහොම හරි මේ පාර කරමු. මොකද යාට හරියට අපල මං එදත් කිව්වේ අනේ. හරි. කපු මහත්තයා මේ මට ලයිස්තු දෙන්න. මම ලියා ගන්න. මේ බබා පොඩ මේ ලිස්ට් එක ලියා ගන්නකො. ලියා ෆෝන් එකට දාන්න. ෆෝන් එකට දාගන්න කොටක් ගන්න. හරි කපු මහත්තයා කියන්න. නැට්ට එක නැට්ටේ එක නැට්ටේ දෙහි 21යි. එක නැට්ටේ දෙහි කෙටි. එක නැට්ටේ දෙහි 21යි. හරි. රතු මල් මාල 7යි. රතු මල් මාල කියන්නේ මේ කපු මහත්තයා ඕන මලක්. හරි සපත්තු මල්නේ මන් දන්නවා. සපත්තු මල්. සපත්තු මල් මාල 7යි. ලියා ගන්න හරියට ලියා ගන්න මල සපත්තු කියලා දාගන්න. හරි. පොල් ගෙඩි පොල් ගෙඩි කීයද කම් මහත්තයා? 21ක්. පොල් ගෙඩි 21ක් පොල් ගෙඩි. එතනම 21ක් පෙරලා 4200ක් විතර යනවනේ. පොල් ගෙඩියක් 200ක් වගේ නේද? එහෙමද? හරි කම් මහත්තයා කමන්නේ කීයක් ගියත් කමන්නේ කරමු. ඉතින් මේ හැමදේම ආවෙන වෙන්නේ. හරි කම් මහත්තයා. ඒතර පඬුරු එහෙමද 45200 එකක්ද? හරි. හරි කපු මහත්තයා ඊට ඔක්කොම ලෑස්ති කරලා තියන්න. එහෙනම් මේ සෙන්සුරාදා හවස අපි වැඩි කරමු ඈ. හරි. මම මේ ඔක්කොම හස්බන්ඩ් නෝන් දවස් 3ක් කහ වතුරෙන් නාවල කරලා ඔක්කොම කරලා රෙඩි කරලා තියන්න. හරි කපු මහත්තයා හරි. එන හම්බෙමු. හරි. දැන් මොන මගුලක් කරන්නද ඔය ලෑස්ති වෙන්නේ? මොකද්ද කියන්නේ අනේ අර පූජාව මං ඔයාලට කිව්වේ අර ඔයාගේ ඔය ඔක්කොම දේවල් බලන කපු මහත්තයානේ. ඉතින් හරි විශ්වාසවන්ත මිනිස්සයානේ. වැඩක් කරොත් ඉතින් තීත්තට ශාන්තිගේ හස්බන්ඩ්ුයි මුළු ෆැමිලි එකම UK ගියේ මිනිස්සයා මේ කරපු පූජාවකින් පස්සේ. මන්න ඉතින් මේකට නෙවෙයි මේ ඔයාට හරියට මාර කපලා තියෙනවලු බබා. මං ඊට පස්සේ කිව්වා මොකක් හරි කරමු කියලා. කපු මහත්තයා වෙන සෙන්ස්රාදා සුපිරි වැඩක් ලෑස්ති කරා. ඔය ඒක ලිස්ට් එක ඔය. බලන්නකෝ ඔක කරාට පස්සේ ඉතින් මාරයටවත් බෑ ඔයාට ලං වෙන්න. ඒ කිව්වේ කියන්නේ අනේ ඒ පූජාව කොච්චර බලවත්ද කියනවනම් බබා ඒ පූජාව ඔයාට කරාට පස්සේ ඒකේ බලෙන් ඔයාව මැරුණා. ඔයාට නැවත පණ දෙන්න පුළුවන්ලු. එහෙම කීප දෙනෙකුටම දුන්නලු කපු මහත්තයා. ඒකනේ මං ඉතින් කීයක් ගියත් කමන්නේ කොහොම සුදහක් විතර යයි වැඩේට. ඒ වුණාම අනිවාර්යෙන් ඔක් කරනවා බබා මේක කරමු. ඔයා මැරුණත් මට ඔයාලට පණ දෙන්න පුළුවන්. මරුණම් පණ ගන්න පුළුවන්. වැඩක් නෑ ඔක කරයි කියන්නේ. එයානේ වැඩක් නෑ කියන්නේ. කොයි වෙලාව හරි මරුණොත් එහෙනම් මට පණ දෙන්න පුළුවන් නේ. වැඩක් නැද්ද මොකද? එක අපායකින් තව අපායකට එන එක වෙන්නේ. මොකද්ද ඔක ඇති තේරුම?